Right. Okay. Anyway, this is your example question. Last week I gave you. Right. මම විනාඩි දෙක තුනක් දෙන්නම් ලියා ගන්න. Right. එතකොට රෙකෝඩින් එකටත් වදී දැන් නැත්නම් ඒක දරුණානේ. Right. විනාඩි දෙකක් දෙන්නම් පුතේ ටක් ගාලා. හරි ඉතුරු ටිකට ලියන්න ඩබල් එකේ ලියන්න හයිය ලියන්න. හරි ඇති. Okay පුතාලා ඇති නම් let's move. ඊළඟ එකට යමු අපි. Okay. So when you move to the tube, your next one creating a frame, right? I-frame, right? Okay. Okay.
Right. Okay. We'll continue with this one. I will explain and write it. Right. පුතාලා මේ ටික බලාගෙන යන්න ඕන. ඊට පස්සේ මේ past papers tutor එක මම දෙනවා. කරගෙන යන්න ඕන. Right. ඒ අතරතුර මම ඩිස්කස් කරගෙන යනවා. මේ අවුරුද්ද ගොඩක් වැඩ කරන්න තියෙනවා. Right. HTML head title මතක තියාගන්න ඕන. වැඩිම ලකුණු ගත්ත කෙනාට ටැග් ගන්න. ඈ. ඔව්. මම කිව්වනේ. එතකොට exam පාස් 6ක් 7ක් 8ක් එයි. You have to perform. Okay? Yeah, frame කියලා ලියමු. Frame. Okay. Right. Body. දැන් මේ ඔක්කොම ලියන්න ඕනෙත් නෑ. ඒ වුණාට ලිව්වේ නැතුවම හිතනවා ඒක ඕනේ නෑ. එහෙමට නැති වැඩ කරන අය ඉන්නේ. හරි? බයයි ඉතින් ඒ වගේ වැඩ කරන්න. කොහොමද output එක තියෙන්නේ? Alright. First you have to මම එක දැක්කේ නෑ. I didn't see that. Inline frame කියලා තියෙනවා. You can define it as a heading whatever heading බැරි නම් ඕන එකක්. හරි? මම දෙන්නම් H3 වගේ එකක් එකට. H4 උනත් කමක් නැහැ. heading 3 size එක අනුව in line frame. right. යහුවා heading එක. ඒක සෙන්ටර් කරලා අරෙන්නේ මුකුත් නැහැ. ඔහේ ලියලා තියෙන්නේ. එහෙම කියන්න. මෙතන ඕන් නම් right මෙතන frames දෙකක් අරගෙන තියෙනවා පුතාලා. ඔන්න බලන්න. මේ තියෙන එක frame එකක්. frame එක කියන්නේ මොකක්ද කියලා identify කරගන්න දැන්. මම ලියපු coding එකක් තියෙනවා පුතේ මම අරන් දෙන්න. හරිද? එතකොට frame එක දෙන්න. හරි නේද? එක frame එකක් තියෙනවා එතන. right. අපි මේ frame එක ලියලා මේක ඔක්කොටම කලින් right. frame එක define කරන්නේ I frame. right. then මෙතන මොකද්ද තියෙන්නේ? හරි මම මෙතනට දෙන්නම් Google website එකට යන්නේ. ඒ කියන්නේ එතනින් Google website එකට යන එක ඒ පොඩි frame එක. කියන්නේ ඔයාට pages දෙකක තුනක වැඩ frame ඇතුළට දාලා තියන්න පුළුවන්. මේ එක page එකක වැඩ මේ තව page එකක්. ඒක frame එක. හරි? SRC කියන හැම තිස්සෙම source කියන එක short form එකයි. right? HTTP මම මේකේ Google යන්න දෙන්න. හරිද? Google access කරන්න. HTTP මේ ස්ලෑෂස් දාන ඇති හොඳට බලන්න. තව එකක් ලියවුණා. sorry. හොඳට බලාගෙන ලියන්න ඕන පැති වලට දාන්න එපා පුතේ. okay. www.google.com right. බලන්න හැම තිස්සෙම HTML වල මේ ඉන්වර්ටර් කම ඇතුලේ තමයි ලියන්නේ. හරි? right. ඊළඟට iframe එක වහන්න ඕන. මේකට ගොඩාක් වෙලා යවන්න ඕන එකක් නෙවෙයි දරුවනේ කමන්නේ. iframe. right. now that's it. දැන් ඇයි අහන්න පුළුවන් ඇයි සර් මේ මැද හිස්? ඔයාට ඕන දේ ලියන්න පුළුවන්. හරිනේ? ඊළඟ එක
Yeah, we'll move to the another. එතන මේ frames දෙකක් තියෙන හින්දා පුතා මේ frame එකක් තියෙන. මේ frame එකේ මම ඊතරනම් කරලා තියෙන්නේ මගේ මතකයේ හැටියට අපි අර create කරපු table එකක් call කරලා මෙතන. හරිද? table එකක් අරගෙන. right. අපි ඒක ලියමු. ඒක අවුලක් නැහැ. හැබැයි එතන right. ඉතින් මම කියන්නේ iframe src source කියන එක දැන් මම නම් මේ table එක තියෙන තැන URL එක what is URL uniform resource locator ඒ කියන්නේ C drive එකේ my documents ඒකේ HTML practical ෆයිල් එකේ නම මට දන්නේ නැහැ මම දැන් බලලා ලියන්න ඕනේ හරිද ඒක හොයාගෙන ලියන්න ඕනේ මං හිතනවා මේ තියෙන පාත් එක හරි හරි but when you access the file you have to write file ඒක පොඩ්ඩක් බලා ගන්න file dot දෙක පාත් එක කොපි කරගන්න දෙන්න පුතේ D drive මගේ මේකේ data තියෙන්නේ D එකේ එකයි හරි ඔයගොල්ලන්ට data තියෙනවා කියලා ලියන්න ඕනේ right D drive මම පාත් එක මෙතන ටයිපින් කරනවා නම් ඩක් ගාලා කොපි කරලා ගන්න පුළුවන් right මම මේක බලලා ලියන්නේ නැත්නම් ප්‍රැක්ටිකල් එක වරදිනවා HTML practicals call span ඒ මම දීලා තියෙන නම මම හිතනවා ෆයිල් එක එතන ඇති කියලා එතන ෆයිල් එක කොහෙට හරි මූව් කරලා නම් මේක වැඩ කරන එකක් නෑ call span right iframe ගැහුවා iframe ගැහුවා ඔව් right එච්චරයි simple case එකක් පුතේ let me close the body and other things right කොහොම තියන්න right කමන ලියා ගන්නකො ලියලා ඉවරලා අපි යම් ප්‍රැක්ටිකල් අමතක වෙන්න right ඩබල් එකේ ලියා ගන්න okay write down don't write this one අපිට ඊළඟට තියෙන්නේ yeah HTML comments hyperlinks ඊළඟට frames වලට යන්න form වලට
right ඇති යන් ඊළඟ එකට ගොඩක් කරලා දෙන්නද right now පුතේ comments right the coding has been given already anyway I will describe right okay you can see the board HTML comments are not displayed in the browser, but they can help document your HTML source code. ඒ කියන්නේ comment කියලා කියන්නේ. ඒ right. දැන් අපි මෙච්චර වෙලා codings ගොඩක් ලිව්වා. හිතමුකෝ මම ලියනවා මෙන්න මෙහෙම. right? ඔයාට ඕන කමෙන්ට් එකක් ඒ කියන්නේ කමෙන්ට් එකක් කියලා කියන්නේ ඔයා මෙන්න මේ වගේ කෝඩින් එක ලිව්වට මේ තියෙන HTML ඇතුලේ කෝඩින් එක ලිව්වට Python වගේම තමයි ඒ කමෙන්ට් එක ඇතුලේ ලියන එක ඔයාට පිටට පේන්නේ නැහැ. පුතාලා sorry මං හිතන්නේ අපිට ප්‍රැක්ටිකල් එක අමතක වුණා. wait we'll do that. Sorry we'll back to the practical. Okay listen no worries. Okay. Now you can see the full screen. Right. These are my practicals. මම කළ බලන්න. හරිද? කෝඩින් දෙකේම මේක ගියේ නෑ. මේකයි Google ගියේ නැත්තේ. බලමු අපි කෝඩින් එක. google.com පාත් එක නම් හරි. මේක නම් මට ෂුවර් නෑ. කොහෙද තියෙන්නේ කියලා. This should work. මේක නම් පාත් එක හරියට නැතිවද පුතේ මේ මම දන්න ෆයිල් එකට. ෆයිල් එක තියෙනවද කියලා බලන්න ඕන. Google should work. මොකද මේ මිනහත් මිනහත් මොකද කිව්වේ එක්ස්ප්‍රෙස් එකද මිනහත් පුතාලා මොකද පේන අඩුපාඩුව ඔක අනිත් එක නම් යන්න නැති අර තමයි නඩු මේක යන්න ඕන මිනහත් වඩ මොකද කිව්වා මොකද අඩුපාඩුව කමොන් වෙලා යනවා මට පේන්නේ නැහැ ඒක නම් එස්සේ හරි මම බලන්න පොඩි
href href එක මම මතක නැහැ ඉතින්. 1 minute. href එකක් දෙන්න ඕනද කියලා. ඔකේ href එකක් නම් දෙන්න ඕන කියලා මතකයක් නෑ මට පුතේ. නෑ href එකක් දෙන්න ඕනේ නෑ පුතේ මගේ මතකයට. frame එක ක්ලෝස් වෙලා තියෙනවා හරි. https google.com / එක පනික් පැත්තටද / එක පැත්ත නම් හරි. මේක කරමු මේක ඕපන් කරමු අය මේකෙන් Firefox වලින්. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. සමහර කෝඩින්ග්ස් මේකට සපෝට් කරනවා. right yeah yes right මේක ආවා. සමහර මේවා මේකට එජ් එකට සපෝට් කරන්නේ නැහැ පුතේ ඒකයි. right got it. වැඩ කරන්න ඕන දැන් නම්. මේක නම් ආවේ පාර මේක නෑ. right it's working. right මේ Firefox වල කේස් එකක් මේ තියෙන්නේ. right හරි නේද? it's working. right let's move to the other coding. පුතාලා ප්‍රැක්ටිකල් ටික කරගෙන යන්න ඕනේ. okay ආපහු අපි යම් බෝඩ් එකට. right okay now this is a comment. How do you make a comment on HTML? comment එක දාන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේකක් තමයි අපි කතා කරලා තියෙන්නේ right. මෙතන තියෙන පුතේ explanation mark ඉරි කැලි දෙකක් තියෙනවා. හරිද? ඉවර වෙන්නේ ඉරි කැලි දෙකක් නේ. හරි නේද? මේ අතරතුර ඕන එකක් ඔයාට ලියන්න පුළුවන්. clearද? හරිනේ? explanation ඉරි කැලි දෙකක් ලියාගෙන ගියා ඉරි කැලි දෙකක් greater than sign. right when you run the program HTML website this part ඒ කියන්නේ අර මේ ලියපු එක කමෙන්ට් එක මත අතරමැද ලියපු ටික මොකුත් ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. එහෙනම් you are using for comment for your purpose. I mean developers purpose. මේක develop කරන එක්කෙනාගේ purpose එකට තමයි මේක තියන්නේ. සමහරක් හිතමු අපි අමතක වෙයි කියලා මොනවාරි note එකක් දාගන්න. right ඒ කෝඩින් කොටස මොනකටද පාවිච්චි කරන්නේ කියලා note එකක් දාගන්න වගේ තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. හරිද? right now let's move to the hyperlink. Right okay wait
Mm, ඊට පස්සේ ෆයිල් එක ක්ලෝස් වුණා. Okay, guys, right. Let's move. Right. You can see the board now. We'll continue with the hyperlink. මේව නම් ඔයවලට කරන්න ඇති සමහරක් අය. Right. බලා ගන්න ටට්ටක් ගාලා යන්න. Hyperlinks is a element. ඒ කියන්නේ text එකක් තියෙනවා. open එකයි close එකයි. කියන්නේ ඒ වලින් open කරා close කරා. හරි නේද? මොකක්ද hyperlink එකක් කියලා කියන්නේ? හරි. ඔයාට when you are writing a HTML web page, in between that, ඔයා HTML page එකක් අතර develop කරන අතරතුර තව page එකකට යන්න link එකක් දෙන්න තමයි hyperlink පාවිච්චි. තව page එකකට වෙන්න පුළුවන්, website එකකට වෙන්න පුළුවන්, තව page එකක තියෙන draft එකකට වෙන්න පුළුවන් යන්න link එක දෙන්න. හරිද? අපි practical කරනකොට තේරෙයි. right? hyperlink කියන්නේ මොකක්ද කියලා. right. I will write a coding for this one today. It's not a hard one, right? Yeah, anyway. I will write from the beginning. HTML head, title, hyperlink, close the title, close the head, body, right? right. මෙතන පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න පුතේ. පොඩි heading එකක් වගේ එකක් තියෙනවා. ඊළඟට hyperlink එක. ඉතලා මේක ලියලා. If you want, you can put as a heading, heading 2 or 3. ඒක කැමති එකක් ලියන්න. To weave the table. මම මේ තියෙන එකමයි ලියන්නේ. Table. Click on the hyperlink. Here. Close කරා. Now, how do you give the hyperlink? දැන් hyperlink එක දෙන්න යන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ක්ලික් කරපු ගමන් right. මේක උඩ ක්ලික් කරපු ගමන් go to table කියලා තියෙන table එකකට යන්න. ඒ අදාළ table එකට යන්න. හරි? එහෙම table එකට නිකන් යන්නේ නැහැ. You have to define the path and give the command, right? So hyperlink එක define කරන්නේ ඒ වලින් අන්න එතනදි නම් මින්හාන් path එක දෙන්නේ href, right? hyperlink reference දැන් ඔයා දෙන්න ඕන hyperlink එකේ නම හරිද? මම මේකේ නම් දීලා තියෙන්නේ පොඩක් ඉන්න පුතේ මම ඒක බලන්න ඕන page එකේ නම. බලමු ඒක වැඩ කරන්න ඕන. මම මේ අනිත් ඒවා ඩෙවලොප් කරලා ඉඳින ඉඳ තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ ගෙදරදී දැන් කරනවා නම් ෆයිල් එක හදලා තමයි එතනට යන්නේ. හරි? right. පොඩි වැඩක් කියලා දෙන්නත් තියෙනවා පස්සේ කියලා දෙන්න.
go to table කියලා තියෙන්නේ. right. හරි අපි ගමු. go to table පොඩ්ඩක් ඉන්න පුතේ කම්පියුටර් එක ටිකක් ස්ලෝ වුණා. හොඳටම ස්ලෝ වුණා. වෛරස් එකක් දාන්න. right. දැන් මෙතන තියෙන්නේ hyperlink එකේ නම go to table කියලා අපි ඒක දෙමු. go to table hyperlink එක close කරන්නේ. මේකේ නම් එච්චරයි තියෙන්නේ. ඉතුරු ටිකක් close කරලා දාමු. body I will do the practical with you, right? HTML. ඕකේ ලියා ගන්න මම ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකල් එක කරන්න වෙලාව දෙන්න විනාඩි 5ක්. වෙලා යන ඉඳ ප්‍රැක්ටිකල් කෙරෙන්නේ නැත්තේ ඒගොල්ලන්ට තනියෙන් කරන්න දෙන්නේ. මගෙත් එක කරගෙන යන ප්‍රැක්ටිකල්. හරි ලියා ගන්න ටක් ගාලා. මේක නැතිලා. ඕ පුතේ මං ඉස්සෙල්ලා කියවන පොඩි දෙයක් තව කියලා දෙන්න තියෙනවා කියලා. නෑ ලියන්න එපා. පොඩ්ඩක් ඉන්න. ලියන්න එපා. ප්‍රැක්ටිකල් එක කරලා මම පොඩි වැඩක් තියෙනවා කියලා දෙන්න. right. මම යන්නම් කෝඩින් එකට. don't write. Okay. now let's move to the practical. ඒකේ පොඩි දෙයක් කියලා දෙන්න තියෙනවා පුතේ වැදගත් දෙයක්. right. This is my file already. I have already developed that one. If you want, I can show you a coding. Right. මෙතන මේ hash mark එක දාලා තියෙන එක run වෙන්නේ නැහැ. මේක it's run only this one. හරිද? right. okay. coding එක ආපහු අපි refer කරමු පුතාලා practical එක බලලා. right. මොකද පුතා? right. කරගෙන යන්න පොඩක් පස්සේ උත්තර දෙන්න උත්තේ. slow වුණා කම්පියුටර් එක. මොකක් හරි කේස් එකක් ගියා. right. okay. go to table කියලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එයා නම් Google දීලා තියෙන්නේ මම එකට මට කියන්න උනේ මෙච්චරයි. මේ go to table කියලා ක්ලික් කරපුවාම right දෙකක් දීලා තියෙනවා නේද? okay. go to table දෙකක් තියෙනවා. ක්ලික් කරපුවාම අලුත් ටැබ් එකකට ගියේ කොහොමද? අලුත් ටැබ් එකකට ඔන්න බලන්න ආයි කරලා පෙන්නන්නම්. right. අලුත් ටැබ් එකකින් ඕපන් වුනේ නේ. මේ මම ක්ලෝස් කරන එක. එහෙම ගියේ කොහොමද? right. මේ කෝඩින් එකේ අපි දීපු නැති මොන හරි. මෙන්න මේක target blank කියන එක. right. target blank කියන එක. මම නිකමට මේක delete කරලා දුන්නොත් වෙන වැඩේ බලන්න.
right. Oh, oh. Ooh. දැක්කද උන වැඩේ? ඒ ටැබ් එකේමයි ගියේ. හරිද පුතේ? දැන් මේක බැක් කරන්න වෙනවා මට මේ. ඒ ටැබ් එකේමයි ගියේ. හැබැයි මම අනිත් හයිපර් ලින්ක් එකට මුකුත් කරේ නැහැ. ඒක ගියා. හරිද? මොකද්ද කමාන්ඩ් එක? target ටයිප් කරන්නම්. target ඔයා ඉන්වර්ට කමා ඇතුලේ ඉතල බලාගන්න. ඉන්වර්ට කමා ඇතුලේ අන්ඩර්ස්කෝ බ්ලැන්ක් කියලා දෙන්න ඕන. හරිද? ක්ලියර්ද? එහෙම දැම්මොත් තමයි නිව් ටැබ් එකකට යන්නේ. right. okay. මට මේක එතන පස්සේ ලියන්නම් කියලා එකයි මම කිව්වේ. ඒ වුණාට ඒක අමතක වුණා. දැන් මෙතන page 1 කියලා තිබ්බට ඒක වැඩ කරන එකක් නෑ. පුතාලා Google හරි දාලා මොකක් හරි කරලා ලියන්න. මම මේක අපව අලුතෙන් ලියන්නම්. මොකද ඉඩ මදි නේ. So how do you define target ඉන්නට කම ඇතුලේ underscore blank. හරි. go to table ගැහුවා hyperlink. clear. right. මම ආයි sharing එක දෙන්නම්. ටග් ගාලා ලියා ගන්න. අමාරු වැඩක් නෙමෙයිනේ. හරි පුතාලා. ලිව්වා.
Okay. Right. Okay. Thank you පුතේ. යකෝ එකෙක්වත් කිව්වේ නෑනේ. විසජය විතරයි කිව්වේ. Thank you පුතේ. මොනවද කියන්නේ? දාන්න ඕන. Right. What I was telling වලයි ගයි කියන්නේ නේද? කලින් කියවලා තියෙන්නේ. Thank you විසජය. මං කිව්වේ පුතේ ෆෝම් එකක් ක්‍රියේට් කරන එක ඒ තරම් කොම්ප්ලිකේටඩ් වැඩක් නෙමෙයි. නමුත් පොඩ්ඩක් අහගෙන ඉන්න කල්පනාවෙන් ඉඳලා new words ඉඳ චුට්ටක් ඒකේ පොඩි අපහසුතාවයක් තියෙනවා. නමුත් කෝඩින් එක දෙක ලියනකොට ඔක හරියට. මේකේ උඩින්ම තියෙනවා form element. What do you mean element? Element means there should be a two tags. එහෙනම් form එක open කරන එක මෙහෙම, form එක close කරන එක මෙහෙම. clear? හරි. ඒකම මේ chart එකක් තියෙනවා. මේ chart එකේ විස්තර ටිකකුත් තියෙනවා. මම මේ ඔක්කොම කියවන්න යන්නේ කිව්වට ඕගොල්ලන්ට ඔක්කොම ඔලුවට යන්නේ නැහැ. හැබැයි කිය යුතු ටිකකුත් තියෙනවා. තේරුණා හෝ නැත. හරි. දැන් action කියලා තියෙනවා URL මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. But I will explain. Okay? දැන් මේක කිව්වට මගුල තේරෙන්නේ. හැබැයි it explaining contains a URL that defines where to send the data. Where to send the data after submitting the form. Underline or highlight. දැන් තේරෙන්නේ මම දන්නවා මොනවද කිව්වේ කියලා. මම කරනකොට කියන්න පුතේ අර කීප එක තමයි. හරි. Right? Okay. Then we are moving to the method. Method කියන එකට යනවා. මේ කියන method එක get තියෙනවා post තියෙනවා. අපි වැඩ කරන්නේ මේ දෙකත් එක්ක. මේව ඕනේ අපිට. හරි. මොකද්ද get post කියලා කියන්නේ? Specifies how to send the form data to a web server. URL කියන්නේ where කියන්නේ කොහෙද? method එක කියන්නේ කොහොමද? The data can be set. Yeah. The data can be sent as UR variable by using get method or HTTP post by using the post method. ආගෙන ඉන්න දැන්. Listen carefully. Right? Now you have a laptop. ඔයාගේ laptop එකක් තියෙනවා. හරි වැඩි ඕනේ. ඔයාගේ ඉස්කෝලෙන් ඔයාට එවලා Google form එකක්. Google form. පුරෝල එවන්න කියලා මේ විස්තර වගේ. right? දැන් Google form එකක් පාවිච්චි කරමු නැති උන් ඉන්නවත් තාම ක්‍රියේට් කරගන්න බැරි ළමයි කරුවෝ. ආපුතේ Google form එකක්. දැන් මේක උගන්නන්න බෑ. හැබැයි කොහොම හරි අතපත ගාලා පුරුදු වෙන්න. හරි? දැන් Google form කියලා කියන්නේ Google ලා දීලා තියෙන facility එකක් data collecting වලට forming system එකක්. මේක තමයි ලේසිම ක්‍රමය මේකට උගන්වන්න. හරිද? දැන් මෙතන අපි හිතමුකෝ මෙතන කවුද ඉන්නේ? බිනුක ඉන්නවද අද? මේකව බලන්න බැරි වුණා. වෙනුර බිනුකයා ඉන්නවද? අද දෙහනුත් නෑ වගේ නේද? right. අපි මෙතන ගමුකෝ කවුරු හරි right okay. බිනුක. යා ෆීල් කරනවා name එක පුතේ age එක
marks, right. මේ ඔක්කොම fill කරනවා. fill කරලා form එකේ යටින්ම තියෙනවා submit. හරි? right. විනුක මොකද කරන්නේ? submit button එක ඔබන. press කරනවා. හරිද? මේකේ තියෙන මේ name එක, age එක, හරි. name එක අපි කියමුකෝ විනුක 20, address number 1 කැලණිය. right, okay. මේ data ටික යනවා. කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ? අන්න ඒක යන දිහා define කරන්නේ කවුද? action එකේ. clear? මේක හරිනම් යන්නේ මෙන්න මෙහෙට. www.google.com path එක. එහෙනම් action එක ඉස්සරහින් මේක තමයි ලියන්නේ. යන දිහාව. හරි? කොහොමද යන්නේ? method. බස් එකේ යනවද? wheel එකේ යනවද? there should be a method. අපි ඉගෙන ගන්නවා methods දෙකක්. post, get. ඒ කියන්නේ මේ action එකේ දීලා තියෙන URL එකට post method එකේ බඩු ගෙනියන්නත් පුළුවන්, get method එකේ ගෙනියන්නත් පුළුවන්. ගිහිල්ලා එතන save වෙනවා database. දැන් database අපි මේ week you have the exam, next week we start the database. Okay? හරි syllabus එක යනවා. extra class දෙකක් දැම්ම නම් එකක් ඉවරයි. right. got it? මොකද්ද get කියලා කියන්නේ? get කියලා කියන්නේ කිසි මෙන්න මේ විනුක කියන data එක අරගෙන යන්නේ URL එක දිගේ. URL එක කිව්වේ දැන් ඕගොල්ලෝගේ Google ගියාම හරි වෙබ් බ්‍රවුසර් එකට ගියාම තියෙන වෙබ්සයිට් එකේ නම තියෙන ටික. ඒක දිගේ තමයි. ඒ කියන්නේ මේ data එක මේකට ඇඩ් වෙලා එයා අරගෙන එනවා මෙතනට. හරි. පැටිය කරලා පෙන්නන්න. post method එක කියලා කියන්නේ කෙලින්ම data එක link එකෙන් කෙලින්ම මෙතන තියෙන එකෙන් database එක. through the URL or directly to the particular location. get එකෙන් හැබැයි ලොකු data ගෙනියන්න පොඩි data. right? දැන් මේ වගේ ලොකු Google form එක data නම් get එකකින් යවන්න බෑ. get එකට ගෙනියන්න පුළුවන් ප්‍රමාණය. post එක තමයි suitable. right? understood that? data එක form එක fill කරලා data එක submit කරපුවාම යන්න ඕන තැන save වෙන්න ඕන තැන define කරන්නේ action එකෙන් යන ක්‍රමය define කරන්නේ method. So there are two type of method, get and post. get කියලා කියන්නේ URL, to the URL. Okay? right. let's move. මෙතන තව තියෙනවා ওই chart එකේ what do you have? auto complete කියන්නේ මොකද්ද පුතේ? දැන් ඕගොල්ලෝ කොච්චර forms fill කරනවද? එකපාරයි ඔයගොල්ලෝ fill කරලා තියෙන නම. නමේ කැලලක් type කරනකොට ඉතුරු ටික එනවා. auto fill. හරි. දැන් පීසා එකක් ඕඩර් කරනවා online. නමේ වචන දෙක ගහනකොට නම ඇවිල්ලා විතර. අපිට තියෙන්නේ select කරන්න විතරයි name. auto fill. Okay? right. let's move to the first form.
right methods ටික දීලා තියෙනවා අපි ඩිස්කස් කරා methods ටික දැන් right පළවෙනි method එක ඇවිල්ලා sorry form එක ඇවිල්ලා adding a text field කොහොමද text field එකක් add කරන්නේ form එකට කියලා හරි අපි ලියමු හිමීට කෝඩින් එක ලියමු හරිද දරුවනේ no right දැන් මේ ඉස්සෙල්ලා output එක තේරුම් ගන්න ඉස්සෙල්ලා දරුවනේ මම නම fill කරලා first name එක last name එක fill කරලා submit කරපුවාම ඒ data ගිහිල්ලා තියෙන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. clearද? right. යන්න අපි. okay. මම ඔක්කොම කෝඩින් එක ලියන් යන්නේ ඔයගොල්ලන්ට ඉඩමදි වෙයි. මම form එකෙන් විතරක් පටන් ගන්නවා. right. form action එක දෙන්නම් action දැන් action කියන්නේ කොහෙටද data යන්නේ ඒ data යන තැන එහෙනම් මේක වෙන්න ඕන පුතේ අපි ෆයිල් එකේ නම බලමු අතත් ඒක බලමු external style sheet ඒකේ නම වෙනස් කරලා නැති ඇති මම හරි කමන්නේ එතන පොඩි ගැටලුවක් තියෙනවා අපි කෝඩින් එක බලමු ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක කරනකොට ඒක අනුව වෙනස් right example.html method එක කොහොමද යන්නේ කියලා පුතේ post එක කියන්නේ URL එක දිගේ නෙවෙයි ඈ මේ post එකේ ආපු ඉඳලා තමයි ඔයාලට මේක පේන්නේ right now you are going to define the other particulars first name මතක තියාගන්න ඕන first name එක ඉස්සරහමයි name එක type කරන්න තියෙන්නේ එහෙනම් first name කොහොමද ඒක තියෙන ඉස්සරහ colon එකක් තියෙනවා අද පුතා මේකට කෝඩින් එක දෙනවා මොකටද first name එකට කොහොමද වැඩ කරන්න ඕන input type ඔයා ලියන්න ඕන මෙතන text නේ පුතේ input කරන්නේ sorry you are going to input some text abc නේ ලියන්නේ උතන එහෙනම් ඔයා ලියනවා text data type text okay දැන් ඊළඟට මෙතන ලියන්න මෙන්න මෙහෙම හොඳද පුතා අහගෙන ඉන්න ඕන when you click on submit button these data should go to here කොහොමද යන්නේ දැන් අපි Python කරලා ඉන්නේ these data should be stored in a temporary variable කොහොමද temporary තමයි මේ name එක අපි හිතමුකෝ විනුකව මෙතන store වෙලා තමයි අරගෙන ඉන්නේ ඒ කියන්නේ මේක දාගෙන යන්න භාජනයක් ඕන
හරි. ඒ අරගෙන යන්නේ කවුද? මෙන්න මේ වේරියබල් එක. අපි ඒකින්ද යාට දෙනවා මෙන්න මෙහෙම නේම් කියන්නේ කවුද? කාටද මේක පවරන්නේ? ෆස්ට් නේම්. එහෙම නැත්නම් F name කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් මේකත් එක්ක කන්ෆියුස් කරගන්න. හරි, කමන්නේ. ෆස්ට් නේම් clearද? මේ නේම් කියන්නේ මොකක්ද? එතන ටයිප් කරන නේම් එක ස්ටෝර් කරන වේරියබල්. clear? ළමයි ඇහෙන්නේ නැද්ද? පුතාලා ඇහෙනවද? නොයිසිද? පොඩි නොයිස් එකක් ආව එකයි. ළමයිනේ කතා කරන්නකෝ. ඇහෙනවා සර්. හරි පුතේ. thank you. Right. Next one. Last name. දැන් ඊළඟට තියෙන මොකද්ද? Last name. I will use a different color. Oh, 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 oh. Last name. එතනත් colon තියෙනවා. Okay. Input. Type. Again text. කොහෙටද යන්නේ? Name. Last name. එහෙම නැත්නම් L name. ඕන එකක් දාන්න. දැන් මට දන්නවා පොඩි ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලෝ. සර් මෙතන මෙතන කොච්චර කැරක්ටර්ස් ගානක් එන්ටර් කරන්න පුළුවන්? හොඳ ප්‍රශ්නයි. ඇයි නේද මම කියන්නේ. අපි ඔය පස්සේ බලමු. එකපාර ඔක්කොම ලෝඩ් එක දාන්න. හරි? හැබැයි ඩිෆයින් කරන්න පුළුවන් ඈ. බැරි කමක් නැහැ. right. okay. එක ගොඩේ හින්දා මම පොඩි BR එකක් දෙන්නම්. පුතාලා දන්නවා BR දීපු ගමන් ලයින් එක තොන්න තව BR එකක්. ලයින් දෙකක් පයින්. හරි? දැන් ඊළඟ ප්‍රශ්නේ මෙන්න මෙතන. අන්තිමටම තියෙනවා සබ්මිට් කියලා එකක්. කොහොමද සබ්මිට් බටන් එක දෙන්නේ? කට බලන්න. Submit, how do you define the submit button? Input, එතන මොකුත් නෑ. කෙලිම ගියා. Input type එක ඇවිල්ලා submit. Here අරකේ type එක text මේක submit කරනවා. Value submit. මොකද්ද පුතේ value කියලා කියන්නේ? මේක දැන් තේරෙන්නේ නැත්නම් ඒව ලියා ගන්න ඕන අයිනෙන් පස්සේ value කියලා කියන්නේ පුතේ මෙන්න මේ බටන් එකේ ලියලා තියෙන නම. නේ? සබ්මිට් කියලා ලියලා තියෙන්නේ. මට ඕක send කියලා ලියන්න පුළුවන්. මෙතන value එක send කරොත් මේ බටන් එකේ display වෙන්නේ send කියලා. හරිද? simply ඒ බටන් එකේ නම. හරි? display වෙන නම. that's it. okay? හැබැයි තව කැලලක් තියෙන්නේ. ඔව්. මේ ටික එක ලියන්න ඕනද? this part we'll write it as a paragraph. Huh? So we can close the form. ඒක form එකකින් එළිය දියු. form එක ලියන්න ඕනේ නෑ නේද?
Right. Then close the form. Start the paragraph. If click the click the මෙතන තියෙනවා submit කියලා ලියලා underline කරලා bold කරලා තියෙනවා. අපි එහෙම කරමු. Bold, underline, submit, underline close करा, bold close करा, right? Button, you will be redirected to the ආපහු bold කරලා තියෙන පුතේ bold, underline, example, HTML, underline ගියා, bold ගියා, page. වැහුවා paragraph එක, වැහුවා body එක, වැහුවා HTML. good. පුතාලට තේරුණාද කියන එක? එකපාර ගොඩක් දේවල් කිව්වා තමයි කරන්න දෙයක්වත් නැහැ. හැබැයි අමාරු වැඩ නෙමෙයි. හරි? ලියා ගන්න කෝඩින් එක මේ මම name කියපු ඒවා ඇයි text කියලා ලිව්වේ ඇයි value එක මෙතන මොකද submit you better to write in your own words. Okay, right, come on, go ahead. පොඩි වැඩි නම් කියන්න. You can't see, I will magnify that.
දරුවනේ හරි. හරි. Okay පුතාලා. Right. Okay. You see. Thank you පුතේ. Right. Okay. Now, few things to continue. Adding a checkbox, radio button, හොඳයි තියෙන්නේ. අපි next week කරමු ඒක. හරි? field set එක දාන එකයි. ඒ ටික අපි next week කරමු. Right? So if you have spare time, we'll start the CSS as well. Right? So Friday you have the exam. Mama message එකකුත් දානවා. It's a compulsory. Okay? Fine. God bless you පුතාලා. God bless you, sir. God bless you. God bless you. God bless you දරුවනේ. God bless you. God bless you.